Certo, guarda, immagino. Che ci questa. මේ වීඩියෝ එකෙත් දැකපු ළමයා ඇයි එච්චර බය වෙලා ඉන්නේ? මේක ගොඩක් දරුණු වීඩියෝ එකක්. ඒකින්ද ඔයා ගොඩක් සංවේදී කෙනෙක් නම් මේ වීඩියෝ එක බලන්න එපා. ඔයාලා මේ වීඩියෝ එකෙත් දැකපු ළමයාගේ නම ටෝටු. එයා උපදින්නේ අසර්බයිජාන් කියන රටේ. එයාගේ අම්මයි තාත්තයි එයා පොඩි කාලේදීම ඩිවෝස් වෙනවා. ඒ විතරක් නෙමෙයි එයාගේ අම්මට මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච ප්‍රශ්නයකුත් තිබිලා තියෙනවා. මේක නිසා අම්මා පුනරුත්ථාපන කඳවුරකට යද්දී ළමයාව දීලා යනවා අනාථ නිවාසයකට. මේ අනාථ නිවාසය ගැන බෑඩ් රිවිව්ස් ඒ වෙද්දිත් තිබිලා තියෙනවා. හැබැයි ටික දවසක් යනකල් ටෝටු ඒ අනාථ නිවාසය තුලේ හරිම ලස්සනට ජීවත් වෙනවා. සති කිහිපයක් යද්දී ඒ අනාථ නිවාසයෙන් මේ ටෝටුගේ ෆොටෝස් එයාලගේ ඔන්ලයින් පේජ් එකේ, ඒ කියන්නේ Facebook පේජ් එකේ පළද රඳ පටන් ගන්නවා. මුලදී ඒව නිකන් කියුට් පික්චර්ස්, ඒ කියන්නේ බබා ගොඩක් ලස්සන බබෙක් ඉඳලා ඒ බබාගේ ලස්සන ෆොටෝස් තමයි මුලදී අප්ලෝඩ් කරේ. හැබැයි ටික ටික මේ ෆොටෝස් වෙනස් වෙනවා. ටික ටික ඒ බබාගේ ඇඳුම් මාරු කරන විදිහේ වීඩියෝස්, එතකොට ඒ බබාගේ කටට රෙද්දක් පොබලා තියෙන වෙලාවක ගත්ත වීඩියෝස් වගේ ටිකක් දරුණු දේවල් පෝස්ට් වෙන්න පටන් ගන්නවා. මේ වෙද්දි ටෝටුට වයස අවුරුදු 1මාරක් වගේ ඇති. හැබැයි මේ පළවෙන ෆොටෝස් හැම එකක්ම පෝස්ට් වෙන්නේ එක රැන්ඩම් පිරිමි අයගේ අත්වල ටෝටු ඉත්ති. ඒ කියන්නේ ටෝටුව වඩාගෙන ඉන්නේ එක දවස් වලට එක පිරිමි අය. ඉතින් මිනිස්සුන්ට මේක ගැන සැක හිතිලා මේක ගැන හොයන්න පටන් ගන්නවා. එතකොට මේ අනාථ නිවාසය ඇතුළතම වැඩ කරන එක මිනිස්සෙක් මේ ගැන ඇත්ත ලෝකයට හෙළි කරනවා. එයා කියන විදිහට මේ අනාථ නිවාසයෙන් කරන්නේ මිනිස් වෙළඳාමක්. ඒ කියලා කියන්නේ ඇතුළේ ඉන්න ළමයින්ව පිටේ ඉන්න ලොකු මිනිස්සුන්ට විකුණන එක. හරියටම කිව්වොත් මෙතන වෙන්නේ අර වගේ සෝෂල් මීඩියාස් වලට මේ වගේ ළමයින්ගේ ෆොටෝස් අප්ලෝඩ් කරලා ඒවා දැකලා එන නරක පිරිමි මිනිස්සුන්ට මේ ළමයින්ව දින කිහිපයකට තියාගන්න දෙන එක. ඒකට ඒගොල්ලෝ මේ මිනිස්සුන්ගේ මුදල් අය කරගන්නවා. ඉතින් අර ඔයාලා මුලින් දැකපු වීඩියෝ එකේදී ටෝටු ඉන්නේ ඒ වගේ මිනිස්සු කීප දෙනෙක් ගාවට ගිහිල්ලා ඊට පස්සේ ආපහු අනාථ නිවාසයට අරගෙන ආපු වෙලාවක. මටත් මේක මුලින් යගුවාම විශ්වාස කරගන්න අමාරු වුණා. මොකද අවුරුදු 1මාරක ළමයින්ව වෙළඳාම් කරලා හම්බ කරන මිනිස්සු ඉන්නවද කියලා. පස්සේ තමයි මම දැනගත්තේ ගොඩක් රටවල් වල අනාථ නිවාසවල මේ වගේ සිද්ධීන් වෙනවා කියලා. මේ සිද්ධිය මේ විදිහට එළියට යනවත් එක්ක ගොඩක් මිනිස්සු ටෝටුව ඇඩොප්ට් කරගන්න කෙනෙක් එතනින් අරන් හදාගන්න ඉල්ලුවා. හැබැයි ඒ අනාථ නිවාසයෙන් ටෝටුව එළියට දුන්නේ නැහැ. ගොඩක් මිනිස්සු කියන විදිහට ඒකට හේතුව තමයි ටෝටු තමයි ඒ අනාථ නිවාසයේ ප්‍රධාන ආදායම් මාර්ගය වෙලා තියෙන්නේ. ඒ මිනිස්සු ටෝටුට කොච්චර දරුණු විදිහට සරකුවද කියනවා නම් මට එයාලා ඒ සෝෂල් මීඩියාස් වලට අප්ලෝඩ් කරපු ෆොටෝස් මෙතන ඔයාලට පෙන්වන්න බෑ මේ වීඩියෝ එකට ප්‍රශ්නයක් වෙන හින්දා. ලීගලි මේ අනාථ නිවාසයට විරුද්ධව කිසිම දෙයක් කරන්න බැරි වෙලා තියෙනවා මේ අනාථ නිවාසයේ අයිතිකාරයට දේශපාලන සහායක් තියෙන හින්දා. කොහොම හරි මේ ටෝටුගේ සිද්ධිය වෛරල් වෙනවත් එක්ක මේක දැකපු එක මිනිස්සේ ටෝටුගේ අම්මව පුනරුත්ථාපන කඳවුරෙන් එළියට අරගෙන එයාව එක්කගෙන එනවා මේ ළමයාව ආපහු අර අනාථ නිවාසයෙන් බේරගන්න. ඊට පස්සේ ටෝටුව ඒ අම්මා ආපහු අරගන්නවා. දැන් ටෝටු ඉන්නේ ඒ අම්මත් එක්ක. ඒ කියන්නේ එයාගේම අම්මත් එක්ක. හැබැයි ඒක එයාට සේෆ් තැනක්ද කියලා කියන්න මන් දන්නේ නැහැ. මොකද එයාගේ අම්මත් මද්ද්‍රව්‍ය වලට තදින්ම බැහැ වෙච්ච පුද්ගලෙක් ඉඳා. හැබැයි මේකේ සෑඩ්ම පාර්ට් එක තමයි ටෝටු මෙතනින් බේරුණත් තව ගොඩක් ළමයි ඒ අනාථ නිවාසේ මේ විදිහට කිර වෙලා ඉන්නවා. ඉතින් මගේ අනිත් ක්‍රයිම් ස්ටෝරීස් වගේ මේකේ අවසානයේදී ව්‍යර්ධිකාරයට දඬුවම් ලැබෙන හොඳ අවසානයක් නැහැ. මම මේ වීඩියෝ එක දාන්නේ ඔයාලට මේ වගේ දේවලුත් ලෝකේ වෙනවා කියලා පෙන්වන්න ඕන හින්දා. ඉතින් දිගටම මේ වගේ වීඩියෝස් බලන්න මම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.